ඊටාම වටිනා උදාර මානසික මහා පින්කම කරගත් අවස්ථාව. ධර්මාසනය සකස් කරලා දැන් ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනයේ සඳහා ධර්මයේ දේශනා කිරීම සඳහා මේ මහා පූජාවදී තමන්ගේ වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරගෙන විශේෂයෙන් මේ සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා ඒ පින්වත් දල්සි ගුණතිලක මෑණියන්. ඉමාන් ප්‍රසන්න පුතණුවා, චින්තක ලක්මා පුතණුවා, ශ්‍යාමා ඒකනායක, දියණිය අයෝමි ක්‍රිසේන දියණිය, බුද්ධික උදයන්ග, හිමිර මොමේ දෙව්ලි, දරුණු උරක් තින් දෙසෑම දෙනා සත්වයෙන් මේ තමන්ගේ දායකත්වයෙන් ශාසනයේ වෙදිමින් ද ශාසනයේ ප්‍රයෝජනීය පිණිස මහා සංඝ රත්නයේ මේ විදිහේ ධර්මාසනයක් සකස් කරලා පූජා කර ගැනීම ඇත්තටම ඥාන වැඩෙන මේ පින්කමෙන් ජනිත වෙන පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. 2025 අත්තිනි මාසේ 14 වෙනිදා භාවප්‍රාපු ලයනල් ප්‍රනාන්දු පින්වත් ප්‍රමුඛව ඒ සංසාරගත මිය පරලෝකයේ සෑම දිනාම සිහිපත් කරලා මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ දාලිස් ගුණ පිරිනග මෑණියන් ඉමාන් ප්‍රසන්න පුතණුවා, චින්තක ලක්මා පුතණුවා, ශ්‍යාමා ඒකනායක දියණිය අයෝමි ක්‍රිසේන උදයන්, නිමිර ඔමේ දේවුලි දරුණුරන්, ඊවගේ සුනේත්‍රා ඒකනායක මහත්මිය, කුසුමලතා ක්‍රිසේන ප්‍රමුඛ නියගේ සියලුම සමාජිකයන් නෑද හිතවතුන් සෙත් පතනවා. ඒ වගේම ප්‍රවාහනයේ දායක වූ අනුර මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ උතුම් ධර්ම දානයේ සැකසු වඩුකාන්විත සිංහ මහත්මයාට උදව් උපකාර කළ සෑම සිල් දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ මහා පින හේතු වාසනා වේවා කියලා ඉතින් පින්වතුනි ධර්මාසනය කියන එක